ඔබ සමාජ මාධ්‍ය භාවිතා කරන කෙනෙක් නම් ඔබ දැනටමත් මේ වීඩියෝ පටය Facebook සමාජ මාධ්‍ය හරහා දකින්න ඇති. ඉතින් මේ වීඩියෝ පටේ සිද්ධ වෙන්නේ විදුහල්පති කෙනෙක්ට සිසුවෙක් හොඳටම බැනවදින ආකාරයක් තමයි මේ වීඩියෝ පටයෙන් එළියක් කියලා තියෙන්නේ. ඉතින් නිකනුත් මේ බයින්නේ හොඳටම පරුස වචනෙන් තමයි මේ විදුහල්පතිතුමාට මේ සිසුවා අමතන්නේ. මේ ළම ඇත්තට මේ වගේ ළමයින්ට සිසුවා කියන්නත් හොඳ නැහැ. මේ ළමයා ඉතින් ඇත්තටම ඇයි මෙහෙම බයින්නේ? මේ විදුහල්පතිතුමා මොකක් හරි වැරැද්දකට තමයි මේ ළමයාව එක්කන් ඇවිල්ලා තියෙන්නේ මේ විදුහල්පතිතුමායින් කාමරේට. ඉතින් පුළුවන් නම් ගහපන් කියලා හොඳ ලස්සන පදයකුත් කියලා විදුහල්පතිතුමාට බයිනවා. ඉතින් ඇත්තටම මේ සර්ගේ ඉවසීම ඇත්තම හොඳයි. ඇත්තටම මේ සර්ගේ ඉවසීම තිබුණ නිසා තමයි ওই ළමයා අද ওই තත්ත්වෙන් ඉන්නේ. ඒ වුණාට මේ ළමයාගේ දෙමව්පියෝ වෙන්න පුළුවන්, මේ ළමයාගේ නෑදෑය වෙන්න පුළුවන්, මේ ළමයා හඳුනනවා නම්, මේ ළමයා දන්නවා නම් නැවත මේ වගේ දෙයක් සිද්ධ නොවෙන්න බලා ගන්නත් කියලා හොඳට කාරුණිකව ඉල්ලීමක් කරනවා. මොකද මේ වගේ ප්‍රචණ්ඩකාරී ළමයි ඇත්තටම මේ සමාජයට මුදා හැරුණොත් එහෙම ඉස්සරහට ලොකු ප්‍රශ්න කොටකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම දේවල් මේ සමාජෙ සිද්ධ වෙන්න ඕනේ නැහැ. ඇත්තටම දැන් ඉන්න බහුතරයක් ළමයි ප්‍රචණ්ඩකාරී. ප්‍රචණ්ඩකාරී කියන්නේ පොඩ්ඩක් ගැහුවොත් එහෙම තරහ යනවා, මොනවා හරි දෙයක් කරනවා. ඉතින් එහෙම තත්ත්වයක් හදාගන්න එපා. ඔයා මේ වීඩියෝ එක බලන ළමයෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. ළමයෙක් නම් මට කියන්න තියෙන්නේ කිසිම දෙයකට ප්‍රචණ්ඩකාරීත්වයෙන් ප්‍රශ්න වලට විසඳුම් හොයන්න බෑ. ඔයාලා කියමනක් අහලා තියෙනවද? මොලේ අඩුවෙන් තියෙන කෙනා නෙමෙයි මෝඩයෙක් වෙන්නේ, තරහ වැඩියෙන් යන පුද්ගලයා තමයි මෝඩයා වෙන්නේ. ඒක හින්දා ඒ වගේ දේවල් කරගන්න එපා. මේ පාසල් ශිෂ්‍යයා මේ විදුහල්පතිතුමාට හොඳටම බයින් එක තවත් සර් කෙනෙක් තමයි වීඩියෝ කරලා තියෙන. වීඩියෝ කරලා මේ වෙනකොට සමාජ මාධ්‍ය වල මුදා හැරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට මේ වගේ දේවල් බලධාරීන්ගේ ඇස් වලට දැකලා මගේ හිතේ අනිවාර්යෙන් මේවට නීතිය ක්‍රියාත්මක වෙයි. ඉතින් මේ ළමයා සමහර විට පුනරුත්ථාපනයට දාන්න පුළුවන්, මොන හරි දෙයක් කරන්න සිද්ධ වෙනවා. ඇත්තටම නැත්තම් මේ වගේ ළමයෙක් මේක දැක්කහම තවත් ළමයි හිතනවා මූට පුළුවන් නම් යපට බැරි. වරෙන්කෝ යපටත් ඉස්කෝලේ විදුහල්පතිතුමා ගහන්න එහෙම අපිත් මේ වගේ දෙයක් කරනවා කියලා අනිවාර්යයෙන්ම ඒ ළමයාගේ හිතවලට එන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වගේ තවත් දේවල්, මේ වගේ සමාජයේ තවත් දේවල් නොවෙන්න තමයි මේ වගේ වීඩියෝයක් මම ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක හින්දා ඔයා දරුවෙක් වෙන්න පුළුවන්, ඔයා වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. වැඩිහිටියෙක් නම් මට කියන්න තියෙන්නේ තමන්ගේ දරුවා ප්‍රචණ්ඩකාරීත්වයෙන් වළක්ව ගන්න, පොඩි කාලේ ඉඳලම වැඩිහිටියන්ට ගරු කරන්න, ඒ වගේම ගුණධර්ම හොඳට කියලා දෙන්න. ඉතින් ඒ වගේම ඔයා දරුවෙක් නම් කවදාවත් වැඩිහිටියන්ට මේ විදිහට කතා කරන්න, ඔයාගේ ප්‍රචණ්ඩකාරීත්වය මේ විදිහට පෙන්වන්න කවදාවත් යොදා ගන්න එපා. මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලධාරීන්ගේ ඇස් වලට දැකලා මේ ළමයාට විරුද්ධව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුමයි.